Bye. 안녕하세요 여러분. කොහොමද ඉතින් ඔයාලට මේක නම් මාර කාර්යබහුලම සතියක් වුණා එක දිගටම වැඩ. ඉතින් වැඩ සතිය ඉවර වෙනකොට මේ ඉරිදා අද ඉතින් ක්ලාස් යන්න ආවා. අද තමයි අපේ සාහිතොන්න ක්ලාස් එක තියෙන දවස. ඉතින් මට ඔයාලට පෙන්වන්න ඕන වුණා කොහොමද මම දැන් අර කලින් කකුත් මේ වගේම කරා. ඒ මං ඊදංගේ කරනකොට දැන් මං සාදාංගේ ක්ලාස් එකේ ඉන්නේ. ඉතින් මේ ක්ලාස් එක කොහොමද කෙරෙන්නේ කියලා ඔයාලට විස්තරයක් පෙන්වන්න ඕන වුණා. මොකද ඇත්තටම මේ කොරියාවේ ගොඩක් වැදගත් දෙයක්. මම මේකට සින්චොන් වෙන්නේ කොහොමද ඒ විස්තර ටිකත් ඔයාලට වීඩියෝ එකක් කරලා දාලා ඇති. ඉතින් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට බලමු කොහොමද කියලා සාහිතොන්නප් සාදාංගේ ක්ලාස් එකේ විස්තරේ. තාම ක්ලාස් එකට කවුරුත් ඇවිල්ලා නැහැ වරුන් 8:45 වෙලාව. ක්ලාස් පටන් ගන්නේ 9ට. ඉතින් තව පැය කාලක් තියෙනවා. ඉතින් ඔහොම තමයි අපි කොරියාවේ ඉතින් ඉගෙන ගන්න එක තමයි වැදගත්ම දේ. අපි ඉන්න රටේ භාෂාව. මොකද ඒක තමයි හැම දෙයකටම පඩිපෙළ. ඉතින් ඇත්තටම බලමු කොහොමද ඔයාලට මම පෙන්නන්නම් මේ ක්ලාස් එකකට ආවම අද දවසම මට ක්ලාස් 9 ඉඳන් හවස 5:00 විතරනකම් ක්ලාස් එක තියෙනවා. ආයෙත් වැඩට යන්නත් ඕනේ. ඉතින් වැඩ කරන ගමන් මම ඉගෙන ගන්න ඕනේ කොහොම හරි. ඉතින් ඒ වගේ ඔයාලත් කරනවා නම් වටිනවා ඇත්තටම. තව දෙයක් මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් පහලින් තියෙන බටන් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝස් ටිකටම බලන්න පුළුවන්. බලමු කොහොමද කියලා ක්ලාස් එක තව ටිකකින් පටන් ගනි. පටන් ගත්තාම මම ඔයාලට ගේන්න කොහොමද ක්ලාස් එක කරන්නේ කියලා. 이거를 만든 사람은 이거를 만든 거는 사람이라는 뜻이에요. 사람 머리가 그렇게 좋아요. 그래서 사람이 우리가 물건을 뜨거운 물건을 탁 집으면 아 뜨거 하고 느끼는 거 뇌에서 다 전달을 하는 거예요. 우리 기분 좋아요. 도파민이 나와. මේ ක්ලාස් වල තියෙන විශේෂයක් තමයි හැම පැයකටම විනාඩි 10 ගානේ ඉන්ටර්වල් එකක් තියෙනවා. ඉතින් වතුර ටිකක් බොනවා නම් එහෙම කරන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට මෙතනින් කෝපි එකක් හදාගෙන කෝපි එක බීලා ඉතින් ඔය යාළුවෝ ඉන්නවනේ ක්ලාස් එකට ආපු ඒගොල්ලොත් එක පොඩ්ඩක් ඉතින් කතාවක් දාගෙන වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම මෙතන තව පොත් තියෙනවා. ඒ පොතක් ඕනනම් කියවන්නත් පුළුවන්. මේ කොරියන් වලින් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආයෙත් ක්ලාස් එකට තමයි යන්නේ. ලන්ච් ටයිම් එකක් ආවා යරුබුන්. බලමු ඉතින් මොනවද කන්නේ කියලා. දා ගන්නත් බෑ මේ වෙලාවට කන්න දෙයක්. මෙතන මන්දු චිප් එකක් තියෙනවා. ඒකට ගිහින් බලමුද කන්න දෙයක්. ඩිමාර්ට් එකේ නම් කන්න දේවල් අඩුයි අප්පා. ඔව් මෙතන මන්දු චිප් එකක් තියෙනවා. බලමු ඒකට ගිහිල්ලා ඒකේ මොනවා හරි කන්න දෙයක් බලන්න පුළුවන්. දවල් කෑමනේ ලොකු දෙයක් කන්නත් බෑ මොකද මේ ඊට පස්සේ නිදිමත හැදෙනවා. ඒ හින්දා මන්දු චිප් එකට ගිහිල්ලා මන්දුවක් කනවා. කාලා ටක් ගාලා ක්ලාස් එකට ආයි යනවා. ගිහිල්ලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න පුළුවන්. බලමු ගිහිල්ලා මන්දු චිප් එකට. කිම්චි මන්දු, ඕගි මන්දු, කිම්චි වන් මන්දු, ඕගි මන්දු. මේ කමුනේ. තියෙන මන්දු චිප් එක. එනවානේ දුන් දදා එවෙලෙම දැන් හදලා දෙන්නේ. 저기요. 안녕하세요. 고기 만두 주세요. 고기 만두 하나? 네. 네, 이거 맞아요. 네, 하나 주세요. මෙයා දැන් එවෙලෙම තමයි මේක හදලා දෙන්නේ. අනුබාන්න එක් ගෙනල්ලි වෙලා. මේකට දානවා. 몇 번 걸려요? 몇 3분 걸려요? 네. විනාඩි 3ක් යනවලු. විනාඩි 3කින් මගේ මන්දු එක කන්න පුළුවන් මට. එකත් අරගෙන
එතන පාක් එකට ගිහිල්ලා කන්න කියලා තමයි හිතන් ඉන්නේ. බලමු දෙන්න කියලා කොම්. 사장님, 여기 제일 좋은 만두 뭔데요? 고기 만두 고기. 베스트. 베스트? 고기, 김치, 새우, 쓰리. 세 개. 네, 베스트. 좋아요. 네. 외국 사람도 좋을 것 제일 많이 같아. 나가. 제일 많이 나가요? 내가 먹어봤는데 이렇게 만드는 만두는 안 먹어봤어요. 그래요? 처음이에요. මගේ මන්දුව හරි එයා දැන් ඔන්න ඕක අරගෙන බොක්ස් එකකට දාලා දෙනවා. 얼마예요? 5,500원. 네. 네. 감사합니다. 잘 먹겠습니다. 네. 안녕하세요. 네. 네. 안녕히 계세요. 랑 මගේ මන්දුව හරි එතන තියෙනවා පාක් එකක්. ඒකට ගිහිල්ලා කනවා. ක්ලාස් එක ඇතුළටම වෙලා ඉඳලත් එපා වෙලා නේ තියෙන්නේ. දැන් මොකද දවසෙම ඉන්නත් එපා. ඒ හින්දා පාක් එකට වෙලා වාඩි වෙලා කාලම යන්න කියලා තමයි කල්පනා කරේ. එතන කඩ ගොඩක්ම තියෙනවා මේක පොලක්. සෙනසුරාදා දවසට විතරයි මේක ඇරලා තියෙන්නේ. අනිත් දවස්වලට නැහැ. මම මෙතනට සාමාන්‍යදී සතිය දවස්වල ඇවිල්ලා තියෙනවා සෙනසුරාදාට. මොකද අපි මෙතන එහා පැත්තේ apartment එකේ තමයි කලින් හිටියේ. මෙතන ළඟයි. ඉතින් සෙනසුරාදාට බඩු ගන්න එහෙම සමහර වෙලාවට මෙතෙන්ට ඇවිත් තියෙනවා ගොඩක් වෙලාවට. ඒ නිසා ඉතින් දන්නවා මේ පැත්ත ගැන. බලමු කොහෙද වාඩි වෙන්නේ කියලා. තියෙන පාක් එක තියෙන්නේ මේ හැම පාක් එකකම තියෙනවා වගේ. ඉතින් ජිම් එකක් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. මෙතන හොඳයි. මෙතෙන්ට ගිහිල්ලා වාඩි වෙලා කමු අපි මේ මන්දුව කොහොමද කියලා බලන්න. තියෙන පොට් එක වාඩි වුණා. එන්න මගේ මන්දුව කැමරක තියන් තැනකුත් නැහැ. පොඩි අයිනක් අල්ලගත්තා. එන්න මන්දුව දුන් දානවා. බලමු කාලා. ස්ටික් එකත් එයා දීලා තියෙනවා. ඇත්තරම යොරබුන් තාමත් මට මේක හරියටම අල්ලන්න තේරෙන්නේ නැහැ. 맛있다. 맛있. Đây rasai. නතර කන්න පුළුවන්. එහෙනම් මේ ටික කාලි වෙලා ආයි ක්ලාස් එක ඇතුළට ගිහිල්ලා සොන්සෙන්නිම් එක්කත් පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන ඉන්නවා. එරික් කරුම් මේ මගේ පිටිපස්සේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නත් කෑ ගහනවා දඟලනවා. ඔයාලා පේනවා ඇති. ඉතින් එහෙනම් ආයි පාඩමට ගිහිල්ලා තුරු ටික කරන් යමු. 친구야, 안녕. 안녕. 안녕하세요. 여러분, අපි 선생님ගෙන්ම අහලා බලමු කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකේ වැදගත්කම කියලා. ඔයාලටත් මේක ඇහුවාම දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. 안녕하십니까, 선생님. 안녕하세요. 네, 선생님. 왜 외국인 사회통합 프로그램 하는 게 좋아요? 이유가 뭡니까, 선생님? 네. 여러분, 이 프로그램은 외국인에게 굉장히 좋은 프로그램이에요. 한국어를 공부할 수 있고 한국 문화에 대한 지식도 얻을 수 있기 때문이에요. 그리고 여러분들이 한국에서 좋은 직장에 취직을 하려면 한국어가 잘 해야 해요. 네. 그래서 사회통합 프로그램은 한국어를 잘 가르쳐주는 전문 프로그램입니다. 네. 여러분 한국어 교육에 꼭 참여하시고 한국으로 오세요. 그리고 네. 좋은 직장을 구하세요. 네, 파이팅입니다. 맞습니다. 맞습니다, 선생님. 나도 이 프로그램 덕분에
한국말도 잘 배우고 한국 생활에도 익숙하게 됐어요. 그럼 말씀해 주셔서 감사합니다, 선생님. 네, 감사합니다. 네, 안녕히 선생님. 계세요. 네, 선생님도 수고하십시오. 네. 네, 갈게요. 네. 힘들다를 명사화 시키는 거예요. 그래서 힘들. 그러면 이제 나오기 전에는 이런 불편함이 있었지만 나오고 난 다음에 좋은 점이 뭐가 있어요? 시간 절약. 빨래를 세탁기에 돌리고 다른 일을 할 수 있어서. 여러분, ක්ලාස් එක ඉවරයි. දැන් ඉතින් වෙලාව 5:00යි. ඉතින් දැන් ගෙවල් වලට යන්න කියලා තමයි හදන්නේ. ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් ඕක තමයි ඉතින් ක්ලාස් එකේ දවස. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා හෙට වැඩට යන්න ඕනේ. එහෙමනම් ඉතින් නවතින්නම් අදට. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ වීඩියෝස් බලන සබ්ස්ක්‍රයිබ් කරන ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. එහෙනම් කට්ටියටම ජය වේවා.